කැමැත්ත අකමැත්ත ගැන තමයි ප්‍රශ්නේ කියන්නේ. අපි අපේ ජීවිතේ වෙන් කරගෙන තියෙනවා මේවා අපි කැමති දේවල්, මේවා අපි අකමැති දේවල්. ඒ නිසා එතනින් දිහාට ගියාට පස්සේ සම්බන්ධයකදී අපි මේ අනිත් පාර්ශවයෙන් බලාපොරොත්තු වෙනවා අපි කැමති දේවල් තමයි කරන්න ඕන, අපි අකමැති දේවල් කරන්න බැහැ. ඒ මොනොත් ලොකු දුකක් පීඩනයක් එහෙම වෙනවා. ඒක පස්සේ ඊට පස්සේ තේරෙනවා මේක මේ මගේම මම හදාගත්ත ෆැන්ටසියක් තමයි කියලා. නමුත් අර ඇඩික්ෂන් එකක් වගේ ඒකෙන් අර ගැලවෙන්න බෑ. කියන්නේ අර දැනෙන පීඩනය ඒක කොහොමද නවත්තන්න බෑ. අර මම තාම තේරුම් ගන්න බැරි අරගෙන ගැලවෙන්න බැරි ගයි කියලා. කියන්නේ අපි කැමති දේවල් බලාපොරොත්තු වෙන එක සහ ඒක නොලැබෙච්ච අර දැනෙන ප්‍රෙෂර් එක සර පස්සේ දෙවි නේද මේ වුණා නේද මම මෙහෙම විදෙව්ව නේද අන්න ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්පූර්ණස්. දැන් ඉස්ලාම අපි තේරුම් ගන්න ඕනේ කැමැත්ත අකමැත්ත කියන එක කවදාවත් දෙන්නකොට සමාන වෙන්න විදියක් නැහැනේ. ඊළඟට දැන් මීට අවුරුද්දකට කලින් හිටපු රන්සුකව ගෙනල්ලා දැන් ඔබේ ඉස්සරහින් තිබ්බන් පස්සේ දැන් මේ වෙලාවේ මේ මනෝභාවය තුළදී ඔබේ තුළේ තියෙන කැමැත්ත අකමැත්තයි මීට අවුරුද්දකට කලින් හිටපු රන්සුකයේ තුළ තිබිච්ච මේ මනෝභාවය තුළ තිබිච්ච කැමැත්ත අකමැත්තයි ඒත් සමානද? වෙනස් නේද? මේ කැමැත්ත අකමැත්ත කියන එක අනිවාර්යයෙන්ම මේ තියෙන සිටුේෂන් කවුද තියෙන අපි අර ආශ්‍රව කියලා කියන ආශ්‍රව කියන්නේ මේ අසුරු කරපු විදිහ අනුව. ලැබිච්ච අත්දැකීම් අනුව මේ අත්දකින්න වෙච්ච දේවල් වල අනුව කැමැත්ත අකමැත්ත කියන එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. තේරෙනවද? කලින් කැමැති කියලා පෙනිච්ච ඒවා පස්සේ අකමැති වෙනවා. මේ කලින් අකමැති කියලා පෙනිච්ච ඒවා ඊට පස්සේ කැමැති වෙනවා. ඉතින් ඔබේ ජීවිතේ ඕන තරම් තියෙනවනේ. දැන් අපි පුද්ගල සම්බන්ධතාවය අරගෙන බලන්නකො. පුද්ගල සම්බන්ධය කලින් අකමැති වෙච්ච කෙනෙක් ඊට පස්සේ කැමැති වෙනවා. යාට මුලින් බොහොම කැමැති වෙලා හිටපු කෙනාට ඊට පස්සේ අකමැති වෙනවා. හරිද? ඉතින් ඒක ඒ අර ස්වභාවයන් වෙනස් වෙනකොට ඒව වෙනස් වෙනවා. අනිත් එක අවදාව දෙන්නෙක්ගේ කැමැත්ත අකමැත්ත වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔබ කැමැති කෙනෙකුට දෙයකට ඔබත් එක්ක එකට ඉන්න කෙනෙක් අකමැති වෙනවා. හැබැයි එයා දිගටම මේකේ අකමැත්ත ඉන්නවා කියලා එකකුත් නැහැ. ඔබ දිගටම මේකේ කැමැත්ත ඉන්නවා කියලා එකකුත් නැහැ. ඉතින් ඔය කැමැත්ත අකමැත්ත ඇති වෙන ස්වභාවය ඉස්සලා තේරුම් ගන්න ඕනේ. හරි. පැහැදිලි. ඊළඟට මම අර කලින් කිව්ව එක්කෙනාටම තමයි මේ කියපු දෙයම තමයි මට කියන්න තියෙන්නේ. එහෙම සර්ව සම්පූර්ණ ස්වභාවයක්. කිසි ප්‍රශ්නයක් නැති ස්වභාවයක්. කරදරයක් නැති ස්වභාවයක්. බලාපොරොත්තු වීම තමයි මෝඩකම කියන්නේ. ඉතින් මේ මනස කියන එකේ ස්වභාවය තමයි මේ මනස විවිධාකාර හැඩතල හදනවා. ඒක තමයි එයාගේ ස්වභාවය. ඒක තමයි එයාගේ හැටි. හරිද? ඒක එක වෙලාවට එක හැඩතල හදනවා. ඔබ ඒ නාට්‍ය එන්ජොයි කරන්න. එහෙම නැතුව නාට්‍ය මැද්දට පැනලා ඒක වෙන විදිහ වෙනස් කරන්න යන්න එපා. එතකොට ඔබ නාට්‍ය කොටසක් වෙනවා. ඒ කරුණ පැහැදිලි අපේ අහන්නේ. දරුවන් සර්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ අහන්න කවුරු හරි අත උස්සලා හිටියා නේද? ස්වාමීන් වහන්සේ. ඔව් අරුණ. දරුවන් සර්. යා හයියෙන් අහන්න. මම පළවෙනි කතාවට සම්බන්ධ වෙන්නේ වැඩසටහන එක්ක. ස්වාමීන් වහන්සේ මේ එතකොට දැන් අපි රූපයක් කියන දේ දකිනකොට ඒක පච්චුප්පන්නයිනේ. ඒ කියන්නේ බාහිරත් නෑ. මේ පාලි වචන අයින් කරලා සරලව ඔබට වෙන දේවල් වලින් කියන්නේ අත්දැකීමකින් කියන්නේ. නැත්නම් ඔබේ දැනුමයි කතා කරන්නේ අත්දැකීම නෙමෙයි. දැනුම කතා කිරීම සහ අත්දැකීම කතා කිරීම කියන්නේ දෙකක්. මම කියන්නේ හදන්නේ තේරුණාද? අපි ඒ දකින්න දේ අඳුරගන්නේ ඒ කියන්නේ අතීත මතක සටහන් වලින්නේ. ඔව්. අතීත මතක සටහන්. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මේ වෙලාවේ පහළ වෙන සිතක් අපි කියන හැමතිස්සෙම අර කාලයෙන් සොයාගත්ත ඒ කියන්නේ මේ මොහොත විතරයි නම් තියෙන්නේ. මතකයේ කියන දේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ වෙලාවේ අපි දකින්න දේත් එක ගලපනකොට කාලයක් නැත්තම් අතීතයක් කියන දේ. දැන් ඔබට අර මම ඉස්සරලා කියපු දේ තේරුණාද මේ දැනුම කතා කිරීම සහ අත්දැකීම කතා කිරීම කියන්නේ. ඒක පැහැදිලි වුණාද? දැන් අපිට දැනුමෙන් ගොඩ නැගිච්ච ප්‍රශ්න තියෙනවා අත්දැකීම හරහා ගොඩ නැගිච්ච ප්‍රශ්න තියෙනවා. දැනුම සහ අත්දැකීම කියන එක වෙන් කරලා අඳුන ගන්න පුළුවන්ද? ඔව් ස්වාමීනි මට තියෙන ප්‍රශ්නේ තමයි මේ කියන්නේ අපි දැන් දකින්න දේ අඳුරගන්නේ ඒ කියන්නේ මතකයේ හරි මම එතනට එන්න. ඉස්සලා කියපු දේ තේරුණාද කියලා අහන්න. මම අහන්නේ. ඔව් ස්වාමීනි. දැනුම සහ අත්දැකීම අතර වෙනස. හරි. දැනුම සහ අත්දැකීම අතර වෙනස කියනවා. අපි දැනුම කතා කිරීම සහ අත්දැකීම කතා කිරීම කියන එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ අපිට මුගක් වෙලාවට ඔය වෙන් කරගන්න බැරි වෙන්නේ ඕන ඕක. දැනුම සහ අත්දැකීම කියන එක.
පැහැදිලි. ඔව්. ඊළඟට කියන ඔව්. දේ තමයි දැන් ඔබ කිව්වනේ අතීතයේද අනාගතයේද මතකයේද කියලා අපි එක එක ලේබල් ගහනවානේ. ඔව්. මේ ලේබල් ගහන එකම දෙයට. දැන් ඔබ අරුණ කියලා හිතන්නකෝ. ඔව්. අරුණටම අපි ගෙදරදී වෙන නමක් කියනවා. ඔබ තාත්තා කෙනෙක් නම් ළමයා කියනවා එකක්. නෝනා කියනවා තව එකක්. තාත්තා අම්මා තව එකක් කියනවා. යාළුවෝ ටිකක් අතරට ගියාම තව එකක් කියනවා. හරිද? ඊළඟට මොන හරි රජයේ ડોකියුමන්ට් එකක් පුරවන්න ගියාම තව එකක්. මේ එක එක නම් තියෙනවානේ. හරිද? මේ එක එක හැඳින්වීම් තියෙනවානේ නාමකරණ. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ වගේ නාමකරණ ටිකක් තමයි අපි මේ අතීතය කියනවා, අනාගතය කියනවා, මතකය කියනවා, සිතුවිලි කියනවා, ලෝකය කියනවා. එක එක නම් විදිහට අපි කතා කරන්නේ එකම දෙයක් ගැන. එකම එකේ විවිධාකාර පැතිකඩවල දීලා තියෙන නම්. එකම විවිධාකාර පැතිකඩ කිව්වට එහෙම පැතිකඩ නෑ. එකම දෙයට තමයි කියන්නේ. මේ වර්තමාන මොහොත කියනවා. දැන් අපි අනාගතය කියලා කියන්නේ මොකක්ද? වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලකට. අතීතය කියලා කියන්නේ වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ල. මතකය කියලා කියන්නේ වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලකට. වර්තමානයේ කියන්නේ ඒකත් එහෙම එකට. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් අපි මේ දකින දේ අඳුර ගන්නවානේ. හැමතිස්සෙම ඇහෙන දේ අඳුර ගන්නවා. එතකොට අතීතය කියන්නේ වර්තමාන මොහොතේ සිතුවිල්ලක් නම් මෙච්චර ගොඩක්. දැන් අපි ගොඩක් දේවල් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත හින්දානේ දකින දේ අඳුර ගන්න. කියන්නේ කාලයක් තිස්සේ අවුරුදු ගණන්. එතකොට අවුරුදු ගානක් තිස්සේ ඉගෙනගත්තු දේවල් ඉගෙනගත්තු දේවල් වලින් දකින දේ ඇහෙන දේ අඳුර ගන්නකොට ඒ ඔක්කොම එකපාරට වර්තමාන මොහොතේ සිතුවිල්ලක් වෙන්නේ. මෙහෙමයි ඔබ අතීතය කියලා කියන දේ වර්තමාන මොහොතේ සිටින්න. අවසන් ඒක බෑ. මතකයේ කියන්නේ ඉච්චර ගොඩක් අපි කොහොම එකපාරට දකින දේ අඳුර ගන්නවනේ හැමතිස්සෙම. දැන් ඕකේ දැන් ගන්නකො මෙන්න මෙහෙම එක පැත්තකින් ගන්නකො. දැන් ඕක මොන පැත්තකට ගියත් දෘෂ්ටියකට යනවා. මම හැබැයි දෘෂ්ටි ටික පැහැදිලි කරන්න. හරිද? දැන් අතීතයේදී මෙහෙම අත්දැකීම් තිබුණා මෙන්න මෙහෙම වුණා. මේ මතකයන් ටික තමයි එකතු වෙලා මේ වෙලාවේ අඳුන ගන්නවා කියලා ඔබ කියනවනේ. එතකොට ඒ ඔක්කොම මේ මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් ඇතුළේනේ ඔබ අතීතයේ මෙච්චර කල් මෙහෙම ඉගෙන ගත්තා මෙච්චර අත්දැකීම් ටිකක් හම්බුණා මේවා මතකයක් තිබ්බා කියලා කියන එක ඒ සම්පූර්ණ කතාවම එක සිතුවිල්ලක් නේ. ඔව්. පැහැදිලි මං කියන්නේ. ඔව් එහෙම. දැන් ඔබ ඔය ගොඩනගන කතාවත් එක සිතුවිල්ලක තියෙන එකක් නේ. එහෙමයි සාම. ඒකෙන් මොකක්ද තේරුණා ඔබට? ඒ කියන්නේ මේ මොහොත තුළ තමයි අතීතයේ මතකයක් තියෙන්නේ. ඒක දෘෂ්ටියකට යන්න එපා. හරිද? හැබැයි දැන් අපි දැන් පැහැදිලි කරද්දී අපි කියනවානේ මේ පොඩි කාලේ ඉඳන් ආපු අත්දැකීම් ටික මේ මතකයන් මත දැන් මමත් ඉස්සලා කිව්වා මේකකින්. පොඩි කාලේ ඉඳන් ආපු මතකයන් ටික ඇසුරු කරපු දේවල් මත එකපාරම එනවා මෙහෙම එකක් එනවා කියලා කිව්වනේ. හරිද? ඒක සාපේක්ෂ සත්‍යයක්. හැබැයි ඒ සම්පූර්ණ අතීතේම තියෙන ආයි මෙතනනේ. ඔව්. පැහැදිලි? හැබැයි අර සාපේක්ෂ සත්‍ය නෑයි කියලා ගන්නත් එපා. ඒ කියන්නේ ඒක සාපේක්ෂ ඒ වෙලාවේදී ඒ සාපේක්ෂත්වයෙන් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ මොහොතේදී තමයි සමස්තේම හටගන්නේ මේ මොහොතෙන් පිට කාලයක් හෝ මොකක්වත් පනවන්න බෑ කියන සාපේක්ෂ සත්‍යකුත් තියෙනවා. මේ දෙකම දෘෂ්ටි දෙකක් මත පිහිටන සාපේක්ෂ සත්‍යයන් දෙකක්. එහෙමයි සාම. මම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මේ පිළිබඳ තියෙන ඒවා අහුව කලින් මට පැහැදිලි වුණේ නැහැ හරියට. ඒකයි මම මේකට ජොයින් වුණේ. හරි. චන්දික අත උස්සලා ඉන්නව නේද? අපි යාර. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර ඔබ වහන්සේ කලින් පැහැදිලි කරේ අර පිළිකාව මේ ගැන උදාහරණේ අඳුරනේ ඒක මේ ඇත්තටම ඒ කියන්නේ රෝගයේ තේරුම් ගත්තට ඇත්තටම රෝගයෙන් එන විදීම මේ කියන්නේ නැති වෙන්නේ නැහැ නේද? නෑ. ඒක තමයි මම කිව්වේ. මම මේ පිළිකාව උදාහරණයකට ගත්තේ. හරිද? එහෙම නැතුව මේක පිළිකාව අරගෙන මේක ගන්න එපා. මේක නැත්තම් මේ මම පැහැදිලි කරන්න යම් උදාහරණයක් ගන්න එපා. ඔබ මනස කියන්නේ මනසේ තියෙන උම්මත්තක ස්වභාවය ඔබ තේරුම් ගත්ත පළියට මනසේ තියෙන උම්මත්තක ස්වභාවය හොඳ වෙන්නේ නැහැ. ඒක හැබැයි ඔබේ තේරුම් ගැනීම වර්ධනය වෙනවා.
දැන් මේ මම කලින් දේශනාවේදී කොහෙද කිව්වා ඔබ උම්මත්තක රෝගී සමග ජීවත් වෙනවා. හරිද? එතකොට ඔබ ඒ උම්මත්තකයාගේ ස්වභාවය, මනෝභාවය, ඔහුගේ හැසිරීම, ඔහුගේ thinking pattern ඔක්කොම වෙන විදිය ගැන ඔබ තේරුම් ගත්ත පළියට මේ උම්මත්තකයාගේ උම්මත්තක ස්වභාවය හොඳ වෙන්නේ නැහැ. ඔහුගේ පිස්සුව හොඳ වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒ පිස්සත් එක්ක ගනුදෙනු කිරීම, ඒ ජීවත් වීම පහසු වෙනවා. එච්චරයි. ඒ වගේ තමයි මේ මනස කියන ස්වභාවය. එහෙනම් මට දෙන්න. සංසු ගහන්න. සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් දේශනා සෑහෙන කාලයක් තිස්සේ අහනවා. ඒකවල දැන් කාලෙන් තිබ්බා කියන්නේ ජීවිතය හරි ස්මූත්. ඒ කියන්නේ දැන් වෙනද වගේම ප්‍රශ්න ඒ පිළිගන්නේ ඒවා. නමුත් අර දෙකීමක් තිබෙන්නේ නැහැ. හරි ස්මූත් විදිහට කියන්නේ. ඒ පාරාසන් පස්සේ පාවෙන ස්වභාවය. දැන් ආයේ ඒක නෑ. ඒ කියන්නේ දැන් ආයේ අර ස්ට්‍රගල් එක ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකේ පැලිලා ඉන්නවා. ඒක ආයේ දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම ආයේ පරණ එකට එන්න try කරලා දැන් ඒකට ස්ට්‍රගල් එකක් තියෙනවා. මෙලනි ආපු ප්‍රශ්නේම තමයි වෙන විදිහකට අහන්නේ ආපහු. ඔව්. ඒක තමයි. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ යම්කිසි දෘෂ්ටියකටපත් වුණාට පස්සේ තමයි ඒ වෙලාවේදී අර බොහොම සැනසීමක් නිවීමක් වගේ ආවා කියලා දැනෙන්නේ. කියන්නේ සැනසීම නිවීම කියන එක මනසේ තියෙන එක හැඩතලයක් විතරයි. ඒක මාර වාව් එකක් නෙමෙයි. ඔය දැන් තියෙන එකත් තව මනසේ තව එක හැඩතලයක් විතරයි. ඒකත් මාර වාව් එකක් නෙමෙයි. ඒ ස්වභාවයන් දෙකම පිළිගන්න ඕනේ. ඔව් ඔය දෙකෙන් එකක්වත් ඇත්තම ඇත්තත් නෙමෙයි. ස්පෙෂල් එකට ගන්න ගියාට පස්සේ තමයි අර අතන ආයි ස්ට්‍රගල් එක. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ එකක් තියෙනවා ඒක නැති කරලා තව එකකට යන්න පුළුවන් කියලානේ. ඒක නෙමෙයි තේරුම් ගැනීම. මේකත් තව එකක් මේකත් තව එකක්. ඒක සාමාන්‍යයෙන්. හොඳයි ඊළඟ ප්‍රශ්නය අහන්න. ඔව් අහන්න තමයි. අමුතුවෙන් මට කියන්නේ පොඩ්ඩක් තේරුණා බණහදී කියන්නේ අපි අමුතුවෙන් ඒ කියන්නේ යම් කිසි දෙයක් ලබා ගන්නවත් ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නවත් අමුතු දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ හරියට අර නිකන් වලෙන් ගොඩ එන්න උත්සාහ කරනවට වඩා නිකන් අර වලක් මේ නැති බව තේරුම් ගන්න වගේ කතාවක්. අමුතුවෙන් ඒ කියන්නේ ඒ යමක් මුතුෙන් කරන්න කියලා හිතෙන් කියන්නේ ඕනේ නැහැ කියලා කියන්නේ ඒක තේරුම් ගත්ත ගමන්ම නිකන් ඇත්තටම නිකන් බ්ලැන්ක් වෙලා යනවා. ඒ කියන්නේ අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මේ කියන්නේ ටිකක් දරා ගන්න ඕනේ. ඒක ගැන තමයි පොඩ්ඩක් අහන්න. ඉතින් හැම මනුස්සයටම මේ විශේෂයෙන්ම අපි මේ බණ අහලා එන අදහසක් තමයි මේ ගැළවීමට තියෙන උමනාව. ගැළවිලා යන්න, පලා යන්න එන එක. ඒක දැන් බණ අහලා නෙමෙයි දැන් සාමාන්‍යයෙන් සෑම මිනිස්සෙකුටම එන එකක් තමයි මේන් ගැළවිලා පැනලා යන්න, මේකෙන් නැතිකරන්න, අයින් වෙන්න වගේ තියෙන එක. පැහැදිලි? අනේ උමනාවත් එක තමයි මේ උගාක් ඒවා වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට විකල්ප දෙකක් අපිට පෙන්නුවොත් පාරවල් දෙකක් පෙන්නුවොත් අර අපිට කොහෙට යන්න පාරවල් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි එකපාරක ගියොත් අනිත් පාර හොඳ ඇති. ඒකට ටිකක් අඩු ඇති. ඒක මේක ඇති. ඒක ළඟ ඇති කියලා හිතනවනේ හැම වෙලාවෙම. අපි දැන් බඩු භාණ්ඩ දෙකක් ගන්නවා. දැන් මම උදාහරණයක් විදිහට අපි මොන හරි බ්‍රෑන්ඩ් දෙකක තියෙන ටෙලිෆෝන් දෙකක්. ඒක හොඳ දෙකම හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා හිතන්නකෝ. අපි දැන් මේ ඔප්ෂන් දෙක තියෙනවා. මේකේ මොකක් හරි ගත්තට පස්සේ අපිට හැම වෙලාවෙම හිතනවානේ මේක නැති එකක් අරක ඇති කියලා. තේරුණාද? ඒ වගේ දැන් අපිට මේ ගැළවීම කියන එක අර ਸਰව සම්පූර්ණත්වයේ පිළිබඳ අදහස ආපු වෙලාවේ ඉඳන් ඒ ਸਰව සම්පූර්ණත්වයේ ගැළවීම නිවීම කියන අදහසට සාපේක්ෂව අනිත් ඒවා ඔක්කොම අවුල් වගේ පේනවා. හැබැයි අපිට ඒ අදහස නැත්තම් අරව අවුල් වගේ පේන්නේ නැහනේ. මොකද අර දෘෂ්ටි නම් තමයි අපිට ඔක්කොම අවුල වගේ පේන්නේ. හරිද? මේක මේ
නිර්වාණය තුළදී නෙමෙයි අපි උදාහරණයක් විදිහට අපි දේශපාලනය තුළදී හරි දියුණුව තුළදී හරි අපි යම්කිසි යුටෝපියාවක් පැනවුණාට පස්සේ ඒ පැනවෙච්ච තැන ඉඳන් අර ඔක්කොම දැන් මේ ගත කරන ජීවිතේ එන අවුල් වගේ තේරෙන ගන්නවනේ. ඔබ වෙන රටක ස්වභාවයක් ගැන දැනගෙන ඒක දැන් තියෙන ස්වභාවයත් එක්ක කම්පෙයාර් කරන්න ගත්ත වෙලේ ඉඳන් දැන් ඉන්න එක අවුල් වගේ දැනෙනවනේ. තේනද? ඔබ වෙන කෙනෙක් ඉන්න ස්වභාවයක් ගැන ඔබ කම්පෙයාර් කරන්න ගත්ත වෙලාවේ ඉඳන් ඒ අදහසේ මත හිටගත් වෙලේ ඉඳන් දැන් ඔබ ඉන්න තැන ගැන ඔබට එන අවුල් එනවනේ. පැහැදිලි? ඉතින් ඒක ගොඩනගෙන ආකාරය ඉස්සර තේරුම් ගන්න. ඒ ගොඩනගෙන එක නවතින්නේ නැහැ. හැබැයි ඒ ස්වභාවය කොහොමද ගොඩනගන්නේ කියලා මේ දැන් ඉන්න එක එන අවුල් වගේ හිතෙන්නේ කොහොමද කියලා බලන්න. ඒක අර වෙන ස්වභාවයකට සාපේක්ෂව තමයි ඒක හැම වෙලාවෙම ගොඩනගන්නේ. ඒ ස්වභාවය නැත්තම් මේ දැන් ඉන්න ස්වභාවය අවුල් කියලා අපිට දැනෙන්නේ නැහැ. හිතන්නකො ගමක මිනිස්සෙක් ඉන්නවා කියලා මම මේක උදාහරණයක් කියන්න. මේ වෙන මේක උපමාවක්. උපමාවේ පැතින් වෙන්න යන්න එපා. ගමක මිනිස්සෙක් ඉන්නවා යාට ඉන්ටර්නෙට් නැහැ. එයා වෙන රටකට ගිහිල්ලක් නැහැ. හරිද? එතකොට එයාට තියෙන සාපේක්ෂක අඩුයිනේ. එයාට මේ දැන් තියෙන එක අවුල් වගේ එහෙම එකක් හිතෙන්නේ නැහැ. අපි වෙන කෙනෙක් වෙන රටකට ගිහිල්ලක් තියෙනවා. ඒවත් මේවා කරලා දැකලා තියෙනවා. එතකොට ඒකට සාපේක්ෂව ඕව හැම වෙලාවෙම මෙතන කම්පෙයාර් කරනවා. මේක අවුල් වගේ දැනෙනවා. හරිද? දැන් පළවෙනි එක හොඳද දෙවෙනි එක නරකද කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් දෙවෙනි එක හොඳද පළවෙනි එක නරකද කියන එක නෙමෙයි වෙන්නේ. ඔය අවස්ථා දෙකෙදිම ඒ සාපේක්ෂයි ගොඩ නැගිලා හෝ ගොඩ නැගිලා නැත්තේයි කියලා තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. පැහැදිලි? ඒ සාපේක්ෂක ගොඩ නැගුණාට පස්සේ තමයි මේ තියෙන අවුලක් හෝ අවුලක් නැහැ කියන එක දැනෙන්නේ. දැන් ඔය අවුලක් තියෙනවා කියලා දැනෙන එකයි අවුලක් නැහැ කියලා දැනෙන එකයි දෙකම අර තව මනෝභාවයන් දෙකක් විතරයි. ඒ කියන්නේ එකක් හොඳයි එකක් නරකයි කියන එක නෙමෙයි මේ කියන්නේ. නැත්නම් මේ කියන එක වැරදිට වටහා ගන්න පුළුවන් කට්ටිය. මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? කොහොමද කහන්න? ඒ කියන්නේ මම මේ අද තමයි මේ ෆස්ට් ටයිම් සහභාගී වෙන්නේ. ඒ කියන්නේ යාළුවෙක් එක්ක නිකන් මේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි නිකන් මට වෙච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඉන්නේ ස්වීඩන් වල. ඒකට අපි සාමාන්‍ය පාරේ යනකොට මිනිස්සුන්ට මේ good morning එහෙම කියනවා. ඒ කියනකොට එක ගෑනු කෙනෙක්ට මම නිකන් good morning කිව්වම එයා පෙරලා good morning කියන දේ ලවාගෙන හිටියා. ඒක මට එන අවුල්. මම ඕක මගේ යාළුවෙක්ට කිව්වම එයා එතකොට සාකච්ඡාව ආවේ ඔය මමත්වය ගැන. ඒ කියන්නේ මම හිතන් ඉන්නවා මම කරේ හොඳ දෙයක්. ඒකින්ද මට ඒක එන්න ඕනේ. ඒක එහෙම වුණ නැතුණාම මට ඒක නිකන් දුකක් වගේ දැනුණා කියන එක. ඒ කියන්නේ ටක් හරි මගේ ඊගෝ එකට පොඩි පහරක් වැදුනා කියන තැනින් තමයි කතාව පටන් ගත්තේ. ඊට පස්සේ ඕක ගැන ඕක දැන් මෙහෙම ඊට පස්සේ තව උදාහරණ අරන් අපි ඔය ගැන කතා කරා. ඒ කියන්නේ මමත් ඇති වෙන්න පුළුවන් ඒක ඊගොකට පාර නැත්නම් තව කෙනෙක් හොඳ කිව්වම ඒක සතුටු වෙන එකත් මමත්වය කොහොමම ගියා. එතකොට ඊළඟ ප්‍රශ්න තමයි ආවේ කොහොමද දැන් ඔය මමත්වය කියන එක එහෙනම් අයින් කරගන්නේ කියන එක. හැබැයි දැන් ඒ කතාව එතන ඉවරුණාට මේ නිකන් මම ආයෙ නිකන් හිතපුවාම අපි මමත්වය කියන එක අයින් කරන්න නම් මමත්වය කියන එක දැනෙන්නේ ඒ කියන්නේ මම ඉන්න හින්දා කියන නිත්‍ය වෙලානේ නිකම්ම මම ඉන්න හින්දා මමත්වය ඇවිල්ලා එතකොට එහෙමනම් උතන මම ඉන්නවා නම් අනිත් ඒවා ඔක්කොම නිත්‍ය වෙලා ඉවරයි එතනින් එහාට. එහෙමනම් මමත්වය කියන එක අතාරින්න නම් මම මමත්වය කියන එක ගැන මේ ඩෙෆිනිෂන් එකක් හිතන්න නැතුව ඉන්න ඕනේ. ඒතර එහෙම කියලා තමයි මට හිතුනේ. කියන්නේ එතනින් තමයි පටන් ගන්න වෙන්නේ කියලා. කියන්නේ ඒ ගැන හිතන්න නැතුව ඉන්න ඕන. ඒතර එහෙම වුණාම මේ අපිට එන හැමදේම විග්‍රහ කර හිතන එක නවත්තන්න වෙනවා නේද? මෙහෙමයි මමත්වය කියන්නේ අයින් කරන්න ඕන එකක් නෙමෙයි. තේරුම් ගන්න ඕන එකක් විතරයි. ඒක ඒ වෙලාවෙ වුණා කියන එකනේ. දැන් මමත්වය ගැන ඔබ අරයත් එක්ක කරපු යාළුවත් එක්ක කරපු සංවාදයේදී ඔබ තේරුම් ගත්තනේ දැන්
කවුරු හරි දැන් ඔබට කවුරුහට හරි ඔබ good morning කිව්වහම තව කෙනෙක් ඔබට good morning කියනවා. ඔව්. ඒ වෙලාවේ ඔබට සතුටක් දැනෙනවා. ඒක එක පැත්තක්. හරිද? ඔබ good morning කිව්වහම ඔබ රාවනවා. ඒක තව පැත්තක්. හරිද? දැන් මේ සතුටු වීම හෝ අසතුටු වීම කියන දෙකේම ගැටලුවක් නැහැ. මේ දෙකේම අර මූලයේ අර කිව්වා වගේ මමත්වයනේ. මේ මමත්වයේ ගැටලුකුත් නැහැ. මේක කරන්න ඕනේ ඔබ මේක තමයි ස්වභාවය. ඔබ good morning කිව්වහම තව කෙනෙක් good morning කිව්වහම ඔබට සතුටක් දැනෙනවා. අසතුටකුත් දැනෙනවා. හරි. ඒ ස්වභාවයන් දෙක තෝරුම් ගන්නවා නිසා ඊළඟ දවසේ ගිහිල්ලා මට කවුරු හරි good morning කිව්වම සතුට දැනෙන එක නවත්තන්න යනවා. යන එකවත් කවුරු රැව්වහම දුක හිතෙන එක නවත්තන්න යන එකවත් නෙමෙයි. තේරුම් ගැනීමෙන් ඉන්න එක. එච්චරයි. හරි ස්වාමීන් වහන්සේ. හරි. ඒ කියන්නේ ඒක තව විග්‍රහ කර ගියොත් තමයි මම ආයෙ එතන අතනල්ලගෙන මේ නිකන් මායාවක වගේ අර ඒ කියන්නේ මේ වචන නම් මම ඔය නිකන් දේශනාවලින් හම් වෙන වචන ඒ කියන්නේ තේරුම් ගත්තේ නෙමෙයි කියන්නේ. නැත්නම් මම අර කොනක් අල්ලගෙන ඒක පස්සේ යනවා. ඔව් මේ මෙහෙමයි විග්‍රහ කර ගැනීම කියන එකත් දැන් ඒකත් අපි එක එක්කෙනාගේ තරද ස්වභාවය අනුවනේ සමහර අපි විග්‍රහ කරන එකත් ආස්වාද කරනවා සමහරට විග්‍රහ කරගන්න කියනවා දෙයක් වෙනවා. ඔව්. ඒක ස්වභාවයක් දෙකක්. අර නිගමනයකට යන්න එපා මම විග්‍රහ කරගන්නේ නැහැ. එහෙම නැත්නම් මම මේ විග්‍රහ කරගන්න ඕන කියලා. දැන් ඔබ ඉන්න දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් ඔබත් එහෙම හිටපු වෙලාවල් තියෙන්න පුළුවන්. මම මේක විග්‍රහ කරගන්න ඕනේ කොහොම හරි විග්‍රහ කරගන්න ඕනේ කියලා. හරි. ඒකත් ඒ වෙලාවට ඇති වෙන මනෝභාවය. විග්‍රහ කරගන්න ඕනේ මේක පැහැදිලි කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කියන එක ඒක වෙලාවකට ඇති වෙන මනෝභාවය. හරි. එහෙම නැත්නම් මේක විග්‍රහ කරගන්න නැතුව හිටියාම ඔළුවට කිසි කරදරයක් නැහැ සනීපයින් කියන හිතෙන එක තව මනෝභාවය. තේරුණාද? හර්ෂණී ඔව් ස්වාමීන් වහන්සේ මම මේ පළවෙනි වතාවට අද සම්බන්ධ වෙන්නේ මම මේ ඔබ වහන්සේගෙන් අහන්න ඕන අර මම මේ ළඟදී ඉගෙන ගත්තර law of attraction law of manifestation මේවා තියෙනවනේ ඒක එකම යූස් කියන්නේ ඒක අර මානසික ක්‍රියාත්මක වෙන හැටි බලලා ඒක යූස් කරලා සමහර දේවල් ලැබිලා තියෙනවා ඒකෙන් ලැබුණාද එහෙම දැන් ඒක ෆලෝ කරාම ඒක අපි ඒක යූස් කරනකොට ඒක ටිකක් අර ඒක ඕවහන්සේගේ අදහස් දැනගන්න කැමතියි ඒක අපි ඒකට අර ඒක දැනගත්තාම අපි මේ පාට කණ්ණාඩිය දාගත්තට පස්සේ ඒ විදිහට ඔක්කොම පේනවා. පේනවා. වෙන්නේ නැති ඒක තමයි. ඒකෙන් ලැබුණා කියලා මට හිතෙන්නේ. ඒක දැක්කම පස්සේ එහෙම පේනවා. දැන් වෙන පාට කණ්ණාඩියක් දැම්මම වෙන විදිහකට පේනවා. දැන් මම උදාහරණයක් කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් අපි Google search එකක් කරනවා කියලා. අපි නිකන් දැන් කෝපි බොන එක හොඳද නරකද? හොඳයි කියලා හිතුවාන් පස්සේ හොඳයි කියන ඒවා ගොඩාක් පේනවා. හරිද? ඔව්. මේ නරකද කියලා අහුවාම ඒක පැත්තටත් ඒවා පේනවා. මේ හම්බෙනවා. හරි. ඔව්. ඒක දැන් අද තියෙන මොනවාද මේ මොනවාද AI මේ වගේ අපි ප්‍රශ්නයක් අහුවාන් පස්සේ ප්‍රශ්නේ අහන විදිය අනුව එයා දෙන උත්තරත් වෙනස් වෙනවා. ඔව්. එකම ප්‍රශ්නේ අහන්නකො වෙන විදිහකට අහලා. තේරෙනවද? ඒ වගේ අපි යම්කිසි දෘෂ්ටියකටපත් වුණා. අපිට දැන් කවුරුහරි බණ අහලා අනේ මේ ලෝකේ අනිත්‍යයිනේ දුක්ඛයිනේ අනාත්තනේ මේක දුක්ඛ විතරයිනේ තියෙන්නේ මේක මහා කරදරයක් නේ වදයක් නේ කියලා ගම්ම පස්සේ හැමතැනම ඒ විදිහට තමයි පේන්න පටන් ගන්න. හරි. එතකොට දැන් ඔය විදිහට අපි යම් දෙයක් ඒක ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් සමහරවිට අපි මොකක් හරි සයිකොලොජි ඉගෙන ගන්නවනේ. ඒක සයිකොලොජි ඉගෙන ගත්තාම පස්සේ ඔක්කොම ලෙඩ වගේ තමයි පේන්නේ. ඊට කලින් එහෙම පේන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ ඒක මට හිතෙනවා මම ලෙඩ්ඩු ට්‍රීට් කරන එක තමයි කරන්නේ. අර ඕක ඉගෙන ගත්තාම චුට්ට මට දෙන එක භයානක වෙයි ඒක විස්තර ගන්න එක කියලා. නෑ ඒක භාවිතා කරාට ගැටලුවක් නෑ. ඒ දෘෂ්ටි වල වැරදක් නෑ. ඒ සබ්ජෙක්ට් එකේ වරදක් නෑ. භාවිතා කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකත් තව මේ බලන එක ආකාරයක් විතරයි කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙමයි. දැන් අපි ගණිතය ඉගෙන ගන්නවනේ. අපි ඒක ඔක්කොම හරියට අර අපි කියන්නේ හැමදේම අපි ඉලක්කම් වලින් පේන්න පටන්. අපි කවුන්ටර් කෙනෙක් කියලා හිතන්නකො. හැමදේම අපි හිතමු ට්‍රිප් එකක් ගියත් වෙන කෙනෙක් ට්‍රිප් එකක් ගියාන් පස්සේ ට්‍රිප් එකේ ආස්වාදෙන්නේ බලන්නේ නැත්තම් මේ අර පැත්ත ඉගෙන ගත්තා පස්සේ ඒකේ තියෙන ඔක්කොම මේවා ගණන් මිමි මේවා මොනවාද ඒ ටික තමයි ඉලක්කම් ඔය විදිහට තමයි පේන්න පටන් ගන්න. මේක හොඳද අරක නරකද කියන එක නෙමෙයි මේක. මේ බලන එක විදියක් මේ බලන තව විදියක්. බලන ආකාර ගොඩක් තියෙනවා කියලා තේරුම් ගත්තාම ඇති. ඒක ඒ වෙලාවෙදී අවශ්‍ය විදිහට භාවිතා කරාම ප්‍රශ්නයක් නැහැ. තේරුණාද?